Hello guys, අද මම ගණන් ගාලා තියෙන රුපියල් 12000ක් විශ්යාය දාන්න පුළුවන් low budget PC build එක. හරි ඉතින් build එකේ processor එක විතර අපි ගන්නෙ මෙන්න මේ Core Duo 3 GHz processor එක. මේ සාමාන්‍යයෙන් i3 first gen second gen වගේ හොඳ performance එකක් මේකෙත් දෙනවා. මොකද මේක GHz ගණන් ටිකක් වැඩි අනිත් පොඩ්ඩක් එක්ක බලන්න. ඔයාලට මේ processor එකේ සාමාන්‍යයෙන් Windows 10 දාලා අවුලක් නැතුව run කරන්න පුළුවන් PC එක. ඉතින් PC එකේ RAM එක විතර අපි ගන්නෙ මෙන්න මේ DDR2 2GB RAM එකයි DDR2 1GB RAM එකයි. ඉතින් මෙතන RAM එක 3GB use කරලා තියෙන්නේ. මට මෙතන තව DDR2 RAM එකක් හොයාගන්න බැරි වුණා. ඒකින්ද මම මෙතන 3GB තමයි use කළේ. ඔයගලන්ට DDR2 2GB එකක් හොයාගන්න පුළුවන් වුණොත් එහෙම ලොකු price එකක් වෙන්නේ නැහැ. ඉතින් මේක update කරන්න පුළුවන්. ඉතින් අපි මේ ඔක්කොම හයි කරන motherboard විතර අපි ගන්නේ G41T කියන මෙන්න මේ DDR2 motherboard එක. ඉතින් මේ motherboard එකේ තියෙන විශේෂ දෙයක් තමයි මේකේ onboard graphics සාමාන්‍ය අනෙක් onboard graphics වලට වඩා ටිකක් හොඳයි. ඒ කියන්නේ ගොඩක්ම හොඳ නැහැ. සාමාන්‍යයෙන් අනිත් ඒවාට ටිකක් chipset එක graphics card එක වගේ ටිකක් හොඳයි onboard. හරි ඉතින් build එකේ storage එක මම ගන්නේ Seagate මෙන්න මේ 160GB hard disk එක. ඉතින් 160GB කියන්නේ ඇත්තටම මේ වගේ build එක ගොඩක් ඇති. ඔයගලන්ට මේක SSD එකට දාගත්තොත් උනාට තවත් ගොඩක් හොඳ ස්පීඩ් එක ගන්න පුළුවන්. ඒකෙන් හින්දා මේක නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුළුවන්. ඉතින් මේක power up වෙන්න මෙන්න මේ Sanix 450 watt power supply. මේ price එක දැම්මට මේ meter down මේ casing එක මේ වගේ price එකකට ගන්න පුළුවන්. මොකද මේ casing එක මම පාවිච්චි කරපු casing එකක්. ඒකේ මම මේක දැම්මේ. මේක මේ වෙලා දින ඕල්ටික් කියන වලින් තන්පා. ඒ කියන්නේ casing එක ඔයගලන්ට කැමති casing එක මේ වගේ price එකට හොඳ casing ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අඩයක් casing වලට සහ RGB වලට කැමති නම් ඒ වගේ සම්බන්ධ කරගන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි මේක assemble කරලා පොඩ්ඩක් on කරලා බලමු කොහොමද performance එන්නේ කියලා. හරි ඉතින් මුළු මැෂින් එකම assemble කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේකේ තියෙන components ටික හයි කරලා තියෙන විදිහ. මේකේ ඉන්නේ power supply එක හයි කරලා තියෙනවා. මෙතන power supply එක හයි කරලා තියෙනවා. hardware මෙන්න මෙතන දාලා තියෙන්නේ. මොකද මේ casing එක මම කිව්වා වගේ ගොඩක් පාවිච්චි කරපු casing එක damage වෙලා හැම තියෙන්නේ. ඉතින් මෙතන hard drive tray තියෙන hard disk tray එක අපිට ඒක නැහැ. ඒකෙන් දැන් මෙතන හයි කරලා තියෙන hard disk එක සහ මෙතන RAM දෙක තියෙනවා. cooling fan එක තියෙනවා. front panel එක තියෙනවා. ඊට පස්සේ අපි මේ SATA cable එක සහ main power line එක තියෙනවා. switch එක පොඩි අවුලක් කියලා දින්න අපේ හින්දා මෙන්න මේවා තියෙනවා. අපි දැන් මේක plug කරලා බලමු මේක කොහොමද වැඩද කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට PC එක ඔන්නවා බලා ගන්න පුළුවන්. මේ තියෙන ඉතින් Windows 10 වල පේනවා ඉතින් මාරම fast විදිහට Windows 10 එක වැඩ කරනවා. මේ properties කියලා බලුවම උනට පේනවා ඉතින් අපි PC එක වෙනන Core Duo කියලා 3GB RAM එක තියෙන processor PC එක. හරි guys අපි දැන් බලමු මෙන්න මේ PC එකට අපිට කරන්න පුළුවන් upgrades ටික. ඉතින් අපිට මේක පුළුවන් RAM එක DDR2 හින්දා 4GB RAM එකක් ගන්න. ඉතින් DDR2 4GB RAM සාමාන්‍යයෙන් හොයාගන්න අමාරුයි. ඉතින් DDR2 4GB RAM එකක් ගන්න RAM එක 8GB එකක් උනට upgrade කරගන්න පුළුවන්. සහ Core Duo processor එක Core Quad එක උනට upgrade කරගන්න පුළුවන්. ඒ වුණත් උනට තවත් හොඳට performance ගන්න පුළුවන්. සහ මේකට තව graphic card එකක් ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් GTX
660 වගේ. හැබැයි ගහන්න කලින් බලන්න ඕනේ graphic card එක මේ motherboard එකට support කරනවද කියලා ඉතින් ඒක බලලා ඔයගොල්ලෝ මේ graphic card එක ගෙවුවොත් අනිවාර්යයෙන් ඔයාලට සාමාන්‍යයෙන් හොඳ PC build එකක් කරගන්න පුළුවන්. කෝටු කාඩ් කෙනෙක් ගොඩක් හොඳ processor එකක් low budget විදිහට බැලුවොත් එහෙම කරොත් උනන සාමාන්‍යයෙන් game පැත්ත බැලුවොත් එහෙනම් Far Cry 3 විතර ඒකේ play කරගන්න පුළුවන්. ඒ හින්දා ඉතින් ඊගෙන බය වෙන්න දෙයක් නැහැ. game පැත්තත් සාමාන්‍ය දුරට කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ මෙහෙමයි. ඔයගොල්ලෝ තියෙන ප්‍රශ්න ඔක්කොම ටික පල්ලා කමෙන්ට් කරන් යන්න. අපි එන තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.